ඔද මං ලෝකේ භයානකම දූපතක් වෙත යන්න තීරණය කරා. මේක තමයි සර්ප දූපත. කවුරුත් යන්න බය වෙච්ච තැනක්. දුරින්ම බලද්දිත් මේ තැනේ යමක් වැරදි කියලා තේරෙනවා. බොට් එකෙන් බහිනකොටම මට පළවෙනි සර්පය දැක්කා. මට ඉස්සරහට යන්න වෙන්නේ මේ සර්පයන් අයින් කරගෙන. ඉස්සරහට යද්දි පරණ ප්‍රතිපාගාරයක් හම්බුණා. ඒක ඔහුට ගියාම අමුතු සුවඳක් ආවා. එතන තිබ්බේ කලින් ආපු මිනිස්සුන්ගේ අස්ති. ඒ මොහොතේ මට තේරුණා මෙතනින් ඉක්මනට යන්න ඕනේ කියලා. හදිසියෙම උඩින් හෙලිකොප්ටරයක් ඇවිත් නතර වුණා. ඔවුන් මට කෙබල් එකක් දාලා උඩට ඇදගන්න පටන් ගත්තා. අන්තිමට මම එතනින් බේරුණා. නමුත් මම දැක්ක දේවල් මට කිසිදා අමතක වෙන්නේ නැහැ.